අපි අද විශේෂයෙන්ම මේ දියගම ක්‍රීඩා සංකීර්ණයේ සංවර්ධන කටයුතු සඳහා අපි පියවර අරගෙන තියෙන්නේ. ඒ ගමන්ම අපිට මේ දියගම ක්‍රීඩා සංකීර්ණයත් එක්ක ගැට ගැහිච්ච මේ වනාන්තරය පිළිබඳ අපිට ඇගයීමක් තියෙනවා. විවිධ ප්‍රචාරයන් යනවා මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ කැලේ කපන්න හදනවා කියලා. අපි ඇත්තටම අපිට මේ කැලේ කපන අදහසක් අපි ගාව නැහැ. අපි පරිසරයට සතා සීපාවට ඇලට දොලට ආදරය කරන මිනිස්සු. ඒක නිසා අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මෙතන මේ කැලේ කපන්න. අපි මේක සංවර්ධනය කරනවා ඉකෝ ටූරිසම් වලට මිනිස්සුන්ට ඇවිල්ලා මේ පරිසරය බලන්න පුළුවන් විදියට. ඒ ගමන්ම අපි මෙතනින් එහා පැත්තේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ කටයුතු අපි ආරම්භ කරනවා. මේ පරිසරයත් ආරක්ෂා කරගෙන පරිසරයේ තුලිතතාවයත් විශේෂිතත්වයත් ආරක්ෂා කරගනිමින් මේ සංවර්ධන කටයුතු කරන එක තමයි අපේ අරමුණ සහ අපේ වගකීම. ඉතින් අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. විශේෂයෙන්ම මේ අද දවසේ අපි මේ පරිසර පද්ධතිය නැරඹුවා. අපි පරිසර සංවිධාන සහ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ, ග්‍රාම සේවා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්තුමා මේ සියලුම දෙනා එක්ක අපි සාකච්ඡා කළා. මේ කැලය ආරක්ෂා කරගනිමින් මේ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කරන්නේ කොහොමද කියන සැලැස්ම අපි හදලා තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒක නිසා අනවශ්‍ය බියක් තියාගන්න ඕනේ නැහැ. මේ කැලේ අපි කපනවා කියන එකට අපි මේ කැලේ ආරක්ෂා කරනවා මේ පරිසර විවිධත්වය වෙනුවෙන්. ඒ වගේම අපි මේ ප්‍රදේශයට දියුණු ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ගොඩනැගීමක් වගකීමත් අපි බාර ගන්නවා.